වසන්තය අපිව රැවට්ටුවා. වසන්තය රැවට්ටුවේ නැත්තම් මොකද වෙන්නේ? වසන්තය රැවට්ටුවා අපිව. වසන්තය ඔය එහෙම කරන්න එපා වසන්තය. රයිට් අර පිස්සෙන් වගේ උඩ පනින්න දුවන වීඩියෝස් ටිකක් බලන්නකො මේ බිම ටිකක් කොච්චර ලස්සනද කියලා. ස්ප්‍රින්ග් වෙලා උඩට ගිහිල්ලා. ඉතින් මට පොඩ්ඩි අකරතැබ්බයක් වුණා මේ බලන්නකො ඊයේ මට අමතක වුණා මේ වත්ත පොඩ්ඩක් බලන්නකො මොකද වෙලා තියෙන්නේ කියලා සම්පූර්ණයෙන් මම මේ රයිට් ඉතින් ආයෙ ස්නෝ කරන්න පටන් ගත්ත පොඩ්ඩක් මේ අපි දැන් පොඩ්ඩක් එළියට යන්න කියලා යන්නේ. හෙලෝ යාළුවෝ good morning මේ බලන්නකො ඉතින් මොකද වෙලා තියෙන්නේ කියලා එකපාරම ඔයගොල්ලන්ට මම වීඩියෝස් දැම්මා. එකපාරම අපිට ස්ප්‍රින්ග් එක ඇවිල්ලා තියෙනවා. රයිට් අර පිස්සෙන් වගේ උඩ පනින්න දුවන වීඩියෝස් ටිකක් ඇත්තට උඩ පනින්න දුවේ නෑ. පිස්සෙන් වගේ ඇවිදින වීඩියෝ එකක් දැම්මා මතකද? ඉතින් මේ ගිහිල්ලා දවස් 2යි ගියේ. මොකද උනේ? සම්පූර්ණයෙන්ම මේ එක දවස් 2කින් ආයෙ පාරක් ස්ප්‍රින්ග් නැතුව ගිහිල්ලා ස්ප්‍රින්ග් වෙලා උඩට ගිහිල්ලා මේ ආයෙ වින්ටර් එක වගේ එකපාරම මේ වුණා. ඉතින් මට පොඩ්ඩි අකරතැබ්බයක් වුණා මේ බලන්නකො ඊයේ මට අමතක වුණා මේ අපි පොඩි ගමනක් ගිහිල්ලා ආවා. කාර් එක ගෑරේජ් එකට දාන්න අමතක වුණා. ඉතින් මේ වෙනකොට කාර් එක තියෙන හැටි දැක්කද ඔයගොල්ලෝ මේ? මම පෙන්නන්න. ඉතින් කාර් එක අපි සුද්ධ කරන ගමන් කතා කරමුකෝ. ඉස්සෙල්ලා දෙයක් පෙන්නන්න ඕන මේ බලන්නකො අපේ වතු පිටියේ මේ වෙනකොට මේ මේ පේනවද? සම්පූර්ණයෙන්ම මේ එක දවසින් තද්ද වින්ටර් එක දවසක් වගේ වුණා. මේ ඉතින් මේවත් දැන් අස් කරන්න ඕනේ. මං හිතාගෙන ඉතින් ඇත්තටම අර ඇපල් ගහේ ඇපල් හතු ටික කපලා මේ පේර ගහ තියෙනවා. ඒකේ තතු ටික කපලා පොඩ්ඩක් අර කප්පාදු කරනවා කියන්නේ රයිට් අන්නේ විදිහට කපලා පොඩ්ඩක් ක්ලාස්ටි වෙන්න අපේ සමර් එකට. ඉතින් මෙන්න මෙහෙම තමයි උනේ. පාරක් ස්නෝ කරන්න ගත්තාර මං කිව්වනේ කාර් එක ගෑරේජ් එකේ දාන්න බැරුව ගියා කියලා. ඉතින් කාර් එක දැන් සුද්ධ කරන්න යන්නේ. බලන්නකො මේ බිම ටිකක් කොච්චර ලස්සනද කියලා. මම ගියේ අඩිපාරවල මේ බලන්න මොකද මේ වෙලා තියෙන්නේ කියලා. දැන් ඇත්තටම ටිකක් අර දිය වෙන ස්නෝ ගතියක් තියෙන්නේ. ඒක නිසා මේ සම්පූර්ණ තනකොළ මේ බලන්න. ඊයේ පෙරේදා ඔයගොල්ලෝ දකින්න ඇති අර අපි දාපු වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම මේවා මොකද තිබුණේ නැහැ ඉතින්. රයිට් මේ බලන්න මේ වෙනකොට කාර් එක හයි අයියෝ එක දවසයි ගෑරේජ් එකේ දැම්ම නැත්නම් ගෑරේජ් එකේ තිබිලා ඉතින් කට්ටිය කියයි ගෑරේජ් එකක් තියාගෙන එළිය තිබ්බේ මොකද කියලා. ඇත්තටම උනේ මට අමතක වුණා. ඔක තමයි සිද්ධ වුණේ. ඉතින් පොඩි මිස්ටේක් එකක් ඇති අපිට මේ දේවල් වෙන්න. විශේෂයෙන්ම වින්ටර් එකේ නම් අනිවාර්යෙන්ම සොරිම තමයි. ඉතින් මේ වගේ අනිවාර්යෙන් සුද්ධ කරගන්නම ඕනේ. ඒක ඉතින් සාමාන්‍යයි මේ ස්වීඩන් වල ඉන්න අයට නම් වැඩට යනවා නම් ටිකක් විනාඩි 10ක් විනාඩි 15ක් විතර වේදාසනින් මේ දේවල් කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් ස්වීඩන් විතරක් නෙමෙයි මේ වගේ සීත රටවල ඉන්න අයට ලබන්න තියෙන වින්ටර් එකේ තියෙන අත්දැකීම. ඉතින් මේක මම ඔයගොල්ලන්ටත් ෂෙයා කරනවා මේ වෙලාවේ බලන්න කියලා. ඉතින් කාර් එක දිහා බලනකොටම හිතා ගන්න පුළුවන් මේ දවස් දෙකට ඒ කියන්නේ සමර් එක වගේ තිබිලා එකපාර වින්ටර් උනේ කොහොමද කියලා මේ දවස් දෙකට. ඉතින් ඔයගොල්ලන්ට මේක බලනකොටම තේරෙනවා ඇති මම කොච්චර මහන්සි වෙනවද මේ වෙලාවේ කියලා. රයිට් ඉතින් රැඳිලා ඉන්න මේ වීඩියෝ එකේ මම අර පාරවල් ටික මම අර ඉස්සෙල්ලා අපේ අනිත් වීඩියෝ එකේ තියෙන පාරවල් ටිකට මම ඕගොල්ලෝ දැන් එක්කගෙන යන්න. එතන බලන්න පුළුවන් අපි දැන් මේ වෙනකොට වෙලා තියෙන මේ දවස් දෙකට මොකද වෙලා තියෙන්නේ කියලා රැඳිලා ඉන්න. ඉතින් කායක පොඩ්ඩක් සුද්ධ කරලා ඉවරලා මම ආවා ඔයගොල්ලන්ට පෙන්නන්න. මම කිව්වනේ මේ අපි අර ගියේ පාර ඔන්න බලන්නකෝ චුට්ටක්. අපි අර ගියේ පාර කොහොමද කියලා මේ පිටිපස්ස අර වීඩියෝ එකේ තියෙනවා. අපි මේ දවස් දෙකකට කලින් කොහොමද තිබ්බේ කියලා. ඉතින් මේ බලන්නකෝ. මෙතනින් තමයි අර ඉර පොඩ්ඩක් ගත්තේ. ඊට පස්සේ මෙන්න මෙතන තමයි මල් ටික තිබුණේ. ඉන්නකෝ චුට්ටක් ඉස්සරහට ගිහලා මම පෙන්නන්න. ඊපස්සේ මේ මෙන්න මෙතන මේ ලිඳ මම පෙන්නවා ඔයගොල්ලන්ට. මේ ලිඳක් තියෙනවා කියලා. ඉතින් මේ ලිඳ ගැන කියද්දි ඊට පස්සේ බලන්නකෝ අද එදා කියපු කියලා දවස් දෙකක් ගියේ නෑ මොකද උනේ කියලා. ඉතින් සම්පූර්ණයෙන්ම මේ විදිහට බලන්න කම ආයෙ පාරක් සුදු පාට වුණා. සුදු පාට වුණා. ඉතින් අතර මෙතනින් තමයි අර මල් ටික මේ ගත්තේ මේ අය දිහා. දැන් කොහොම අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. බලන්නකෝ.
විච මල් ආයි යට වෙලා මේ එන්න තියෙන පොඩ මල් මේ ඉතින් විච පොඩි මල් ටික කොහොම යට වෙලා රයිට් ඉතින් ආයෙ ස්නෝ කරන්න පටන් ගත්ත පොඩ්ඩක් මේ අපි දැන් පොඩ්ඩක් එළියට යන්න කියලා යන්නේ ඉතින් මේක එකපාර ඔයගොල්ලන්ට මෙහෙම තමයි ස්වීඩන් වල සාමාන්‍ය වින්ටර් එක සහ ස්ප්‍රින්ග් එක වගේ එනකොට මේ විදිහට තමයි සාමාන්‍ය වෙන්නේ. ඉතින් සාමාන්‍ය කියන්නේ ටිකක් අපිට ටිකක් එකපාර හිතා ගන්න බැරුණා මෙච්චර ගිය අවුරුද්දෙත් මාර්ච් වල මේ විදිහට පොඩි ස්නෝ පාරක් ගියා තමයි. ඒ වුණාට මේ මම නම් හිතුවේ නෑ. ඇත්තටම හිතුවේ නෑ මේ මං හිතුවේ දැන් හරි කියලා. මේ අපි සූදානම් වෙන්න හිටියේ කොහොම සමයකට කියලා. ඉතින් ආසාවෙන් අර මං කිව්වා වගේ ඇපල් ගස්වල අතු ටික කපලා ඒවා ටික කරන්න කියලා. ඉතින් කොහොම වුණත් ස්වීඩන් වල වෙදර් එක මෙහෙම තමයි. ඉතින් වෙදර් එක මේ විදිහට තියෙනකොට මම කිව්වේ කාර් එක රෙඩි. දැන් අපි යන්නේ එළියට. ඉතින් කට්ටියට කියන්නේ මොනා කරන්නද වසන්තය අපිව රැවට්ටුවා. වසන්තය රැවට්ටුවේ නැත්තම් මොකද වෙන්නේ? වසන්තය රැවට්ටුවා අපිව. වසන්තය ඔය එහෙම කරන්න එපා. වසන්තය ඉක්මනට එන්න. වසන්තය අපි එහෙනම් තව වීඩියෝ එකකින් ඉක්මනින් හම්බෙමු. අපි පොඩ්ඩක් එළියට යන්න කියලා මම කිව්වනේ. ඒකින්ද මේ ආයෙත් ඉක්මනින් එන්න වීඩියෝ එකක් අරගෙන මේ රැඳී ඉන්න. thank you මේ පළවෙනි වීඩියෝ එකට කමෙන්ට්ස් කරපු subscribe කරපු අලුතින් subscribers set වුණා ටික. ඒ අයට ගොඩක් ස්තුතියි. ඉතින් තව වීඩියෝස් කරන්නම්. ජය වේවා. ඔයගොල්ලෝගේ කමෙන්ට්ස් බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් ආයෙත් දවසක ඉක්මනින් හමු වෙමු ඔයගොල්ලන්ට. ජයෙන් ජය වේවා. මං කිව්වේ ආයෙත් ස්නෝ කරන්න ගත්තා මේ. අපි යන්න එළියට. ඉතින් ඉක්මනින් ගිහින් එන්න. ඕකේ. එහෙනම් හේදෝ